ආදරය කියලා කියන්නේ සැබෑ ආදරය කියලා කියන්නේ අවංක ආදරය කියලා කියන්නේ සත්‍යක්‍රියා කරලා Tamanට එන අනතුරු බැහැර කරන්න පුළුවන් දෙයක්. ඒ තරම් උතුම් දෙයක් තමයි ආදරය කියලා කියන්නේ. ඒතොර අද මේ වර්තමානයේ ජීවත් වෙන බොහෝ දෙනෙක් මේ උත්තරීතර වූ ආදරය යම් කිසි කෙනෙක් මේ ලෝකේ ජීවත් කරවන්නා වූ ආදරය විනෝදයකට ගන්නවා. මේක මහා පාපයක්. මේක බරපතල වැරැද්දක්. මහා අකුසලයක්. මේන් පළවෙනිම අයහපත සිද්ධ වෙන්නේ තිරේෂා Tamanටමයි. Taman අනුන්ගේ ආදරය විහිළුවකට ගන්නවා කියලා කියන්නේ විනෝදයට එක එකනාට ආදරය කරනවා කියලා කියන්නේ පළවෙනි අයහපත වෙන්නේ Tamanටමයි. විහිළුවට ආදරය කරලා විනෝදයට ආදරය කරලා Taman ඇත්තටම හැබෑවටම ආදරය කරන දවසට Tamanගේ අවංක සැබෑ ආදරය ලෝකයට විහිළුවක් වෙනවා. ditta ධම්ම වේදනීයවම ඔහුට හෝ ඇයට මේ ජීවිතේදීම සැබෑ ආදරය පිළිගන්න තරම් කෙනෙක් මේ ලෝකේ ඉතිරි වෙන්නේ නැහැ. තමන්ගේ ආදරය විහිළුවකට ලක් වෙනවා. සැබෑ ආදරයට හිමිකම් කියන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි විනෝදාස්වාදයට ආදරය කරමින් තරුණ තරුණියන් මුලා කරන අයට මේ සමාජයෙන් ලැබෙන්නේ බොහෝම පිළිකුල් හැඟීමක් තමයි සමාජය ඔවුන් කෙරෙහි දක්වන්නේ. සමාජයේ පිළිගැනීමක් නැහැ. ඔවුන් කෙරෙහි විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ සමාජය තුළ. ගෞරවයක් ඇති වෙන්නේ නැහැ. ඔවුන් සමාජයෙන් කොන් වෙනවා, විහිළුවට ලක් වෙනවා, හැල්ලුවට ලක් වෙනවා. ඒකත් මේ විනෝදාස්වාදයට ආදරය කිරීමේ තවත් එක්තරා දුර්විපාකයක්. ඒ වගේම තමයි මේ විදිහට විනෝදයට ආදරය කරන අය අනිත් අයගේ වෛරයට, ක්‍රෝධයට බඳුන් වෙනවා. දැන් තමන්ව කවුරුත් කැමති නෑනේ තිරේෂා තමන්ගේ අවංක ආදරයේ විහිළුවට අරගෙන කාලයක් ගිහිල්ලා තමන්ව අතහරිනවට කිසිම තරුණියක් කිසිම තරුණයෙක් කැමති නැහැ. යම් දවසක මේ විදිහට තමන්ගේ ආදරයේ විහිළුවට ලක් කරලා තමන්ව බැහැර කරපු දාට ඔහු ඇය තමන්ට ආදරය කරපු කෙනාට ඒ ආදරය කරපු හිතෙන්ම වෛර කරනවා. ක්‍රෝධ කරනවා. සසරේ වෛරක්කාරයන් හැටියට වෛර බැඳගෙන පසුපස්සෙන් එනවා. බොහෝ ආදීනව තියෙනවා. ඒ විතරක් නෙමෙයි පින්වත්නි, ඒ විදිහට අපි තව කෙනෙකුගේ ආදරය සෙල්ලමකට ගත්තොත් Tamanට විතරක් නෙමෙයි ඒකෙන් අයහපත වෙන්නේ. Tamanගේ දෙමව්පියෝ, Tamanගේ පවුලේ ඥාති හිත මිතුරන් මේ හැමදෙනාම අවමානයට ලක් වෙනවා. ඔබේ දුව, ඔබේ පුතා මෙන්න මේ වගේ කෙනෙක්, සල්ලාල ජීවිතයක් ගත කරන කෙනෙක් කියන ඒ දෙමව්පියන්ට මහා දුකක් ඒ දරුවන් නිසා විඳින්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි පින්වත්නි, ඒ යම් කිසි කෙනෙක් විනෝදයට, විනෝදාස්වාදයට, සෙල්ලමට තව කෙනෙක්ට ආදරය කළොත්, හැබැයි එයා ආදරය කරන්නේ හැබෑවට, අවංකව. Taman විහිළුවට ආදරය කරාට එයා ඇත්තටම ආදරය කරන්නේ. එතකොට ඇගේ හෝ ඔහුගේ හෝ සැබෑ ආදරය Tamanගේ ඇස් පනා පිට ඒ සිහින මාලිගා කඩා වැටෙනකොට සමහර විට ඒ තරුණ දුව හෝ පුතා මානසික රෝගියෙක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් ඒ තරුණ දියණියකගේ හෝ පුතාගේ හෝ අනාගතේ විවාහ ජීවිතේ, අනාගත ජීවිතේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. එහෙම නැත්නම් ආදරයෙන් පරාජය වුණාට පස්සේ, තමන්ගේ ආදරය තව කෙනෙක් විනෝදයට ගත්තට පස්සේ ඒ තරුණයා හෝ තරුණිය තමන්ගේ ජීවිතය පවා නැති කරගන්න පෙළඹෙන අවස්ථා ඕන තරම් තියෙනවා.